දේශපාලන අයන්න කරේ ජනතා විමුක්ති පෙරමුණේ. යකෝ ජනතා විමුක්ති පෙරමුණේ මම ජනතා විමුක්ති පෙරමුණ දාලා ගිය එකෙක්වත් මං ඔය වගේ තෝ වගේ පාදඩ එකෙක් මං දැකලා නැහැ. මට වෙන වෙන වචන එනවා ගණන් ගන්න එපා. මේ විමලේ මේ විමලේ කියන්නේ බං උඹට මේ ආදරෙන් නෙමෙයි ඈ විමල් වීරවංශ. උඹට මං එදත් කිව්ව නේද බං උඹේ මේ පෙකණි වෙල කැපුවේ මැදමුලනේ මිරිස් ගල උඩ තියලා කැපුවේ නෑ ඒ තලලා කැඩුවේ කියලා. තෝ වගේ උන් හිටලා තියෙන්නේ හුළඟට ඇවිල්ලා බං. ඒවා කියන්න හොඳ නෑ තොපේ අම්මටයි තාත්තටයි පව්. තෝ වගේ දේශපාලන අනාතේ තෝ වගේ දේශපාලන පාවා දෙන එකෙක් මං ජීවිතේ දැකලා නෑ. තොට තිබ්බේ කඩු වෙලා බං නිකන් කොමියුනිකේෂන් එක යන්නේ. දේශපාලන අයන්න කරේ ජනතා විමුක්ති පෙරමුණේ. තෝ යකෝ ජනතා විමුක්ති පෙරමුණේ මම ජනතා විමුක්ති පෙරමුණ දාලා ගිය එකෙක්වත් මං ඔය වගේ තෝ වගේ පාදඩ එකෙක් මං දැකලා නැහැ. මට වෙන වෙන වචන එනවා ගණන් ගන්න එපා. මේ විමලේ මං තෝ මල් ළඟ හිටියනා විමලේ තෝගේ කන්න නැති තැනුත් මං කනවා. හරිද? තෝ අපේ තනිකරම නිර්ධන පන්තිය පාවල හරි තෝම කියපන්කෝ එහෙනම්. තෝ ඒ කියවනේ වගේ අපිට වෙනම දේශපාලන පක්ෂයක් තෝරගන්න වෙනම දේශපාලන කඳුරක් තෝරගන්න වෙන තැනක් කියපන්කෝ. තෝ යකෝ තෝගේ පවුලටයි තොටයි වෙනම ඩෙන්ටිටි කාඩ් හදලා තෝ සීගිරිය ගිහිල්ලා නැහැ කියලා ඇඬුවා. තෝ උපවාසයක් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා තැඹිලි වතුර පෙව්වා. තෝ වගේ දේශපාලන රංගපාන චරිතයක් ජීවිතේට දැකලා නැහැ. හැබැයි විමලේ ඔබ දැනගනින් 71 72 73 උන් තාම ජීවත් වෙනවා. උඹ දේශපාලන කතන්දර කියන්න පත්තර කතන්දර කියන්න එනවනේ එක එක මාධ්‍ය සාකච්ඡා වලට පාඩුවේ වරෙන් VIP දාගෙන ඈ වටේ හොඳට S2 දිහා බලාගෙන තාම ඉන්නවා. පාඩුවේ හිටපන් විමලේ ඈ පැහැදිලිද?